මචං මේක තමයි සුපිරි වෙනස. අර දුන්නේ උන්ට ගන්න ඕනේ සිස්ටම් චේන්ජ්. නියමයි. තවත් වැඩි කරන්න කියලා කියන්නේ. මොනවද කොට බල මේ 300ක ගාලා. ඒක මිනිසුන්ගේ තියෙන අභාගයක්. කිව්වේ නම් මුලින් කොහොමද අපි හොඳට කරන්නම් බලන්නම් දෙන්නම් කියලා. අන්තිමේට මොකද වුනේ? තව වැඩි වෙන්න ඕන. තවත් වැඩි වෙන්න ඕන. එච්චරයි කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. යුද්ධයක් කියලා බොරුවට මාව පාගෙන ඉන්නේ මේක තමයි කරන්නේ. වැඩි වෙනවා විතරයි හැමදේම. ඒ කියන්නේ රජේ හොඳ හින්දා තමයි ඉතින් ඔය වෙන්නේ. මිනිසුන්ට එපා වෙලා දැන් තියෙන්නේ මොකද කරන්නේ කියලා. මෙහෙම වුණා මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? මිනිස්සු මෑගට. දැන්ට මේ ඉන්නේ දැන් අවුරුද්දයි එකමාර අරගෙන. මෙච්චර මිල පහුගිය කාලේ තිබ්බේ නෑනේ. දැන් එන්න බලන්නකෝ තියෙන මිල. මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? සල්ලිකාරයෝ නම් ජීවත් වෙයි. අපි වාගේ මේ පුවක් ගෙඩිය විකුණලා නැපි ජීවත් වෙන්නේ. පුවක් ගෙඩිය විකුණලා ජීවත් වෙන මිනිහෙකු ජීවත් වෙන්න පුළුවන්. දුප්පත් මිනිහෙක් ගණීද? ගන්න නෑනේ. ජීවත් වෙන්න බෑ අපිට මේ රජේ. අද කිව්වේ නම් මුලින් කොහොමද අපි හොඳට කරන්නම් බලන්නම් දෙන්නම් කියලා. අන්තිමේට මොකද වුනේ? අපි වගේ දුප්පත් මිනිස්සු කරන්න බෑ. කුඹුරු ඉඩම් බලන්න, තෙල් පොහොර බලන්න. අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද කරන්න පුළුවන්? හොඳයි කියලා නම් ගත්තා. දැන් කරන්න බෑ. මොනවද කොට බල මේ 300ක ගාලා. කොතර කිලෝමීටර යන්න පුළුවන්. කිලෝමීටර කීයද ඇවිදින්නේ අපි? ඈ හොඳයිද කියන්නේ? හොඳයි තමයි. රුපියල් 300ක තෙල් ගහලා පුවක් ගෙඩියකින් තියෙන රුපියල් 2යි. ලාභේ